අගුරුවතොට බටගොඩ ප්‍රදේශය පවත්වාගෙන ගිය මව්පිය සෙවන සෙනෙහසේ කැතැල්ල රැඳවූ මධ්‍යස්ථානයේ පසුගියදා හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් වීඩියෝ දර්ශන පළ කරමින් කාගෙත් අවධානයට ලක්ව තිබූ මෙම මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි නොකර නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් ඇති බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය උපාලි පනිලගේ තහවුරු කරනවා. පස්වරු 5:10ට පමණ මෙම හදිසි ගින්න හටගන්නා අවස්ථාවේදී විවිධ වයස් කාණ්ඩවල පසුවන මානසික ආබාධ සහිත පුද්ගලයන් 70 දෙනෙකු එහි නේවාසිකව සිට තිබෙනවා. ගින්නදුරු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ හොරණ ගිනිනැවීමේ ඒකකයේ බටයින් එක්ව දැඩි වෙහෙසක් දරා ඉන් 50 දෙනෙකු කිසිදු අනතුරකින් තොරව බේරා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් ගින්න නිවා දැමීමෙන් පසු බේරා ගැනීමට නොහැකි වූ 10 දෙනෙකුගේ පිළිසුන මෘතදේහ මධ්‍යස්ථානය තුළ තිබී සොයාගෙනු අතර බරපතල පිළිසුම් තුවාල සහිතව රෝහල් ගත කළ 8 දෙනාගෙන් 2 දෙනෙකුද පසුව ජීවිතක්ෂයට පත් වුණා. මධ්‍යස්ථානයේ තිබූ ජල මෝටරයකින් සහ මඩි ප්ලග් එකකින් සිදු වූ විදුලි කාන්තුවක් ගින්නට හේතු වී තිබෙනවා. එම ස්ථානය ආසන්නයේ මෙට්ට 80ක් වන ගොඩගසා තිබීම හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් මධ්‍යස්ථානය පුරා පැතිර ගොස් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව රස පරීක්ෂකවරුන් සැක පළ කරනවා. අද පෙරවරුවේ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද අතර පොලිසිය විසින් විමර්ශන සඳහා මධ්‍යස්ථානයේ CCTV දර්ශන ඇතුළත් DVR යන්ත්‍රයද තමන් භාරයට ගෙන තිබෙනවා. මේ අතර අදාළ රැඳවූ මධ්‍යස්ථානය පවත්වාගෙන කිය එහි අධ්‍යක්ෂකවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන ජුනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.